හෙලෝ යාළුවනේ. අද අපි කතා කරන්නේ ලෝකයේ වේගයෙන්ම දියුණු වුණ රටක් ගැන. ඒ තමයි සවුත් කොරියා. K-pop, කොරියන් ඩ්‍රාමාස්, Samsung ෆෝන්ස් වගේ දේවල් නිසා මේ රට අද ලෝකේම ෆේමස්. හැබැයි මේ රටේ ඇත්ත ස්ටෝරි එක ඊටත් වඩා ඉන්ට්‍රෙස්ටිං. අද අපි බලමු දකුණු කොරියාව මෙච්චර දියුණු වුණේ කොහොමද කියලා. ඉස්සර කාලේ සවුත් කොරියා ගොඩක් දුප්පත් රටක්. 1950දී කොරියන් වෝ එක නිසා රට ගොඩක් විනාශ වුණා. බිල්ඩිංස්, රෝඩ්ස්, සිටීස් ගොඩක් දේවල් ඩිස්ට්‍රෝයි වුණා. හැබැයි එතනින් පස්සේ මේ රටේ මිනිස්සු හાર્ඩ්වර්ක් කරලා රට අලුතින් බිල්ඩ් කළා. අද බලද්දී දකුණු කොරියාව ටෙක්නොලොජි වලින් ලෝකයේ টොප් කන්ට්‍රීස් අතරට ගිහින් ඉන්නවා. Samsung, Hyundai, LG වගේ ජයන්ට් කම්පනීස් මේ රටින් ආරම්භ වුණා. Samsung කම්පනී එක හදන ෆෝන්ස් ලෝකයේ මිලියන්ස් ගණනක් මිනිස්සු යූස් කරනවා. ඒ වගේම දකුණු කොරියාවේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් ලෝකයේ ඉහළම මට්ටමේ එකක්. කැපිටල් සිටි එක වන සෝල් රෑට බලද්දි ෆියුචර් සිටි එකක් වගේ පේනවා. LED lights, ස්මාර්ට් බිල්ඩිංස්, ෆාස්ට් ට්‍රේන්ස් හැමදේම සූපර් මොඩර්න්. හැබැයි ටෙක්නොලොජි විතරක් නෙවෙයි. කොරියන් කල්චර් එකත් අද ලෝකෙම කැප්චර් කරලා තියෙනවා. BTS, Blackpink වගේ K-pop groups ලෝකෙම සූපර් ෆේමස්. මිලියන්ස් ගණනක් ෆෑන්ස්ලා කොරියන් songs අහනවා. කොරියන් ඩ්‍රාමාසත් Netflix එකේ ට්‍රෙන්ඩිං වෙනවා. ඒ වගේම කොරියන් ෆැෂන් සහ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස්ත් ගොඩක් ෆේමස්. දකුණු කොරියාවේ ෆූඩ් කල්චර් එකත් ගොඩක් ඉන්ට්‍රෙස්ටිං. කිම්චි කියන්නේ යාළගේ ට්‍රෙඩිෂනල් ෆූඩ් එකක්. ඒක ස්පයිසි වෙජිටබල් ඩිෂ් එකක්. තවත් ෆේමස් ෆූඩ්ස් තමයි කොරියන් බාබිකියු සහ රාමන්. ස්ට්‍රීට් ෆූඩ් මාකට්ස් වලින් අමේසිං ෆූඩ්ස් ගොඩක් try කරන්න පුළුවන්. එඩියුකේෂන් පැත්තෙන් බලද්දී දකුණු කොරියාවේ ස්ටුඩන්ට්ස්ලා ගොඩක් හાર્ඩ් වර්කින්. එයාලා එක්සෑම්ස් වලට අවර්ස් ගණනක් ස්ටඩි කරනවා. ඒ නිසා මේ රටේ එඩියුකේෂන් ලෙවල් එක ගොඩක් ඉහළයි. ටුවරිසම් පැත්තෙන් බලද්දී ඉන්සෝල් ටවර් සහ ජිජු අයිලන්ඩ් වගේ ප්ලේසස් ගොඩක් බියුටිෆුල්. අවසානයේ සවුත් කොරියා කියන්නේ වෝ එකකින් විනාශ වුණ රටකින් ටෙක්නොලොජි සූපර් පවර් එකක් විච්ච අමේසිං එක්සාම්පල් එකක්. හાર્ඩ් වර්ක්, එඩියුකේෂන් සහ ඉනොවේෂන් නිසා මේ රට අද ලෝකයට ඉන්ස්පිරේෂන් එකක් වෙලා තියෙනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. තවත් එඩියුකේටඩ් වීඩියෝස් බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.